අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ අපි මීට කලින් බී ක්‍රියාපද ගැන ගැඹුරටම කතා කළා සාකච්ඡා කරා. ඉතින් මම හිතන්නේ තවමත් ඔයාලට බී ක්‍රියාපද ගැන නිවැරදි අවබෝධයක් නැත්නම් ආදරයෙන් මතක් කරනවා. කලින් තියෙන පාඩම් ටික බලලා ඉන්න කියලා. ඉතින් මේ සූදානම ඒ ඉගෙන ගන්නපු පාඩම් වල නැති අනර්ථය සහ ප්‍රශ්න හදන වාක්‍ය රටා දෙක එකම වෙලාවකදී ඔයාලට මතක් කරලා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි බලමු වාක්‍ය කීපයක් මෙතන තියෙනවා. මේ වාක්‍ය කීපය ඉස්සර වෙලාම ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඒ පරිවර්තනය කරපු වාක්‍ය නෙගටිව් සහ ක්වෙස්චන් ෆෝම් වලට එහෙමත් නැත්නම් නැති අනර්ථය සහ ප්‍රශ්න හදන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරන්න හදන්නේ. අපි බලමු පළවෙනි වාක්‍යය. ඔයාගේ පොත මේසයේ උඩ තියෙනවා. අපි දන්නවා මේක ඉංග්‍රීසියෙන් ලියන විදිය. ඔයාගේ පොත මේසයේ උඩ තියෙනවා. Your book is on the table. Your book is on the table. Right. මේක නෙගටිව් කරනකොට අපිට ලියන්න වෙන්නේ ඔබේ පොත මේසයේ උඩ තියෙනවා කියන එකනේ. ඒතොර නෙගටිව් කියලා කියන්නේ ඔයාගේ පොත මේසයේ උඩ නැහැ. ඔයාගේ පොත මේසයේ උඩ නැහැ. එහෙනම් අපි කොහොමද ලියන්නේ? Your book තියෙනවා කියලා කියනවා is කියලා. Your book is. Right. මේසයේ උඩ on the table. නෑ කියලා කියන්නේ මේ බී ක්‍රියාපදයේ පිටිපස්සට අපි not එක එකතු කරනවා. එහෙනම් අපිට පුළුවන් මේ වාක්‍ය නැති අර්ථයටපත් කරන්න your book is not on the table. මේ දෙන අපිට එකතු කරන්න පුළුවන් is not, isn't. Your book isn't on the table. ඔයාගේ පොත මේසයේ උඩ නෑ. අපි ඒකෙම ප්‍රශ්නය හදන විදිය ගැන කතා කරමු. අපි කලින් ඉගෙන ගත්තා බී ක්‍රියාපදයේ සබ්ජෙක්ට් එකෙන් ඉස්සරහට ගෙන්න ඕනේ කියලා. එහෙනම් බී ක්‍රියාපදයේ සබ්ජෙක්ට් එකෙන් ඉස්සරහට ගෙනාවම අපිට ප්‍රශ්නය හදන්න පුළුවන් ඔයාගේ පොත මේසයේ උඩ තියෙනවද? කොහොමද අපි ලියන්නේ? Is your book on the table? Is your book on the table? ඔයාගේ පොත මේසයේ උඩ තියෙනවද? දෙවෙනි වාක්‍යයට යමු. මම අද පන්තියට ප්‍රමාදයි. ඉස්සලා අපි වාක්‍ය ලියමු මම අද පන්තියට ප්‍රමාදයි කියලා. I am late. I am late. I am late to the class today. I am late to the class today. මම අද පන්තියට ප්‍රමාද නෑ. අපිට නැත යන අර්ථය නෙගටිව් ෆෝම් එක ලියන්න ඕනේ. එහෙනම් I am not late. I am not late to the class today. මම අද පන්තියට ප්‍රමාද නෑ. ඒ කියන්නේ I am on time. මම වෙලාවට ඇවිල්ලා නේද? I am not late to the class today. මම අද පන්තියට ප්‍රමාද නෑ. එතකොට ප්‍රශ්නය අහන්න මම අද ප්‍රමාදයිද පන්තියට? කොහොමද අහන්නේ? මේ බී ක්‍රියාපදයේ ගේන ඉස්සරහට am I late? Am I late to the class today? Am I late to the class today? මං අද පන්තියට ප්‍රමාදයිද? දැන් ඔයා පරක් වෙලා ගිය දවසට යාළුවගෙන් අහන්න පුළුවන් මං පන්තියට පරක් වෙයිද කියලා අහනවා නේද? right. ඊළඟ වාක්‍යය. බල්ලා කුඩුවේ ඉන්නවා. බල්ලා අපි දන්න කියන බල්ලා කියලා අපි හිතමු අපේ ගෙදර බල්ලා කුඩුවේ ඉන්නවා. right. එහෙනම් අපි මෙතෙන්ට ලියන්න වෙනවා the dog is. දැන් බල්ලාගේ කූඩුවට අපි කොහොමද කියන්නේ? බල්ලාගේ කූඩුවට කියනවා අපි kennel කියලා. ඒතර මේ බල්ලාගේ කූඩුව ගැන විස්තර දන්නවද? kennel කූඩුව ඇතුලේ ඉන්නේ in the kennel. දැන් අපිට කියන්න ඕනේ මොකක්ද? නෙගටිව් ෆෝම් එක. බල්ලා කූඩුවේ නෑ. එහෙනම් අපිට ලියන්න වෙනවා අපි කෙලින්ම හදලා ලියමු. is එකට not එක එකතු කරාම isn't කියලා අපිට කෙලින්ම ලියන්න පුළුවන්. The dog isn't in the kennel. බල්ලා කූඩුවේ නෑ. ප්‍රශ්නය හදනකොට බල්ලා කූඩුවේ ඉන්නවද? කොහොමද අපි ලියන්නේ?
is the dog in the kennel? Is the dog in the kennel? ඊළඟ වාක්‍යයට යමු අපි. ඔවුන් ඉන්නේ කොළඹ. අපි ඉස්සෙල්ලා මේ වාක්‍යෙලි ඔවුන් ඉන්නේ කොළඹ කියලා. ඔවුන් they ඉන්නේ අපි දන්නවා යම්කිසි ප්‍රදේශයක් තුළ ඉන්නවා නම් ගමක් රටක් නගරයක් තුළ අපිට පුළුවන් කියන්නේ in කියන නිපාත පදේ අපි භාවිත කරනවා. in Colombo. ඔවුන් ඉන්නේ කොළඹ. දැන් මට කියන්න ඔවුන් ඉන්නේ කොළඹ නෙවෙයි. මොකද අපේ ටාගට් එක නෙගටිව් වාක්‍ය හදන එක. දැන් ඔවුන් ඉන්නේ කොළඹ. they are in Colombo. ඔවුන් ඉන්නේ කොළඹ නෙවෙයි. they are not in Colombo. මේ are not එකතු කරලා aren't කියලා අපිට කියන්න පුළුවන්. they are not in Colombo. ඒකෙන් ප්‍රශ්නේ හදනකොට ඔවුන් ඉන්නේ කොළඹද? ඔවුන් ඉන්නේ කොළඹද? Are they in Colombo? Are they in Colombo? ඔවුන් කොළඹද ඉන්නේ? බලමු ඊළඟ වාක්‍යය. ඔබ සමන් හඳුන්වා දීමක්. ඔබ සමන් you are සමන්. you are සමන්. ඔයා සමන්. බෑ ඔයා සමන් නෙවෙයි නෙගටිව් ෆෝම් එක. ඔයා සමන් නෙවෙයි. you are not සමන්. ඔයා සමන් නෙවෙයි. you are not සමන්. දැන් ප්‍රශ්නේ අහනවා ඔයා සමන්ද? ඔයා සමන්ද? දැන් ඔබ සමන් කියන්නේ you are සමන් කියන එකනේ. ඔබ සමන්ද? එහෙනම් අපිට කියන්න පුළුවන් හරි ලේසියෙන්ම are you සමන්? ඔයා සමන්ද?